ආයුබෝවන්. නව දිව්‍යයක් වැඩසටහනට ඔබව සාදරයෙන් පිළිගන්නවා. මේ විශේෂ පාස්කු වැඩසටහනත් එක්ක එකතු වීම ගැන ඔබට ස්තුතියි. අද පාස්කු ඉරිදා. ඉතින් අපි බලමු මේ පාස්කු උත්සවය තුළින් අපිව දෙවියන් වහන්සේට සම්බන්ධ කරන්නේ කොහොමද කියලා. දෙවියන් වහන්සේට අපිව සම්බන්ධ කරන්න තියෙන හොඳම ක්‍රමයක් තමයි සංගීතය කියන්නේ. ඉතින් යේසුස් වහන්සේ කුරුසිය තුළින් ලැබුවා වූ ඒ ජයග්‍රහණය අපි ගීතිකාවකින් සමරන්න යනවා. කොරළවැල්ල ශාන්ත පීතර දේවස්ථානයේ ගීතිකා කණ්ඩායම විසින් ගායනා කරන නැංගේ එදා සාමේ රජා කියන පාස්කු ගීතිකාවට සවන් දෙමින් ඒ ජයග්‍රහණය අපි දැන් සමරමු. මේ ගීතිකාව ඔබ වෙත ගෙන එන්නේ නිෂ්පාදක දිදුල පීරිස් විසින්. මේ පාස්කු ගීතිකාව අලංකාර ලෙස ගායනා කරපු කොරළවැල්ල ශාන්ත පීතර දේවස්ථානයේ ගීතිකා කණ්ඩායමට බෙහෙවින්ම ස්තුතියි. අද වැඩසටහනේ අපි ඉදිරියට යන අතරතුරේදී දයන් සෙනවිරත්න සභාපාලකතුමාව හමු වෙන්නට යනවා. ඔහුගේ ජීවිතේ බිඳුණු සම්බන්ධතාවයක් නිසා ඊටමත් අමාරු කාලයක් තුල ගමන් කළා. ඉතින් අපි බලමු තරුණයෙක් විදිහට ඔහුගේ බිඳුණු සම්බන්ධතාවය සහ එහි වේදනාවට ඔහු මුහුණ දුන්නේ කොහොමද කියලා. මෙම සත්‍ය කතාව ඔබ වෙත ගෙන එන්නේ නිෂ්පාදක දිදුල පීරිස් විසින්. මේ කතාව ඔබගේ බිඳුණු සම්බන්ධතාවයන් තුළ ඇති වේදනාවට මුහුණ දෙන්න මහඟ උපකාරයක් වෙයි. මම තරුණයෙක් හැටියට සම්බන්ධතාවයකට ඇතුල් වෙනවා. නමුත් ඒ සම්බන්ධතාවයේ කඩාවැටීමක් හේතුවෙන් මම මගේ ජීවිතේ නැති කරගන්න තැනට පවා මම පත් වෙනවා.
කාලකට පස්සුව ස්වාමින් වහන්සේ නැවත වාරයක් මගේ ජීවිතේ ගොඩනගන පිණිස අලුත් ආදර සම්බන්ධතාවයක් ආරම්භ කරන්න මට අවස්ථාව උන්වහන්සේ දෙනවා. ඒ සම්බන්ධතාවයත් එක්ක ලස්සන පෞල් ජීවිතයක් ගත කරනවා. තරුණයෙක් හැටියට මම ආදරේ ගොඩක් හොයපු කෙනෙක්. ඉතින් 2009 මට අවුරුදු 20යි. මට මුණ ගැහෙනවා ගැහණු ළමෙක්. එයා තනිකඩ හිටියේ. ඒ වෙනකොට මමත් තනිකඩ හිටියේ. කොහොම හරි අපි දෙන්නගේ සම්බන්ධතාවය ඉතා ලස්සනට මාස කිහිපයක් ගෙවිගෙන යනවා. ඒ අතරතුර මගේ පෙම්වතිය එයාගේ කලින් පෙම්වතා සමග නැවත වාරයක් සම්බන්ධතාවය ආරම්භ වෙනවා. ඒ තුල මම විශාල කම්පනයකටපත් වෙනවා. ජීවිතේ එපා වෙන තැනකට. ඒ අතරතුර මට ආරංචි වෙනවා මං ආදරය කරපු ඒ පෙම්වතිය එයාගේ කලින් පෙම්වතා සමග විවාහ වෙන්න යනවා කියලා. ඒ කාලය තුල මගේ හදවත ගොඩක් තුවාල වෙලා මම හිටියේ. කීප වතාවක්ම ජීවිතේ නැති කරගන්න උත්සාහ කරා. ජීවිතේ නැති වුණේ නැහැ. එතනදී තමයි මට තේරුම් ගියේ දෙවියන් වහන්සේ මාව ආරක්ෂා කරා කියලා. ඉතින් මම අතීතය අමතක කරලා ජීවිතේ ඉස්සරහට යන්න ඕනේ කියලා තේරුම් ගත්තා. හැබැයි ඒක මට ලේසි පහසුුනේ නැහැ. දවස් ගානේ අඬමින් තමයි මම කාලය ගත කරේ. නමුත් දෙවියන් වහන්සේගේ පුදුම කරුණාව මට ලැබුණා ජීවිතේ ඉස්සරහට යන්න. මගේ දෙමව්පියෝ මගේ යහළුවෝ විශාල ශක්තියක් වුණා මට. ඉතින් මම අධික සිත් වේදනාවෙන් පස්සේ නිහඬ කාලයක් තුලින් ගමන් කරා. ඒ ඇති වුණු සම්බන්ධතාවය තුලදී මම පිස්සුවෙන් වගේ තමයි ආදරය කළේ. පස්සේ තමයි මට වැටහුනේ ඒක හරිම හානිදායක දෙයක් කියලා. ඒ අතරතුර මම දෙවියන් වහන්සේට තවත් ලං වෙන්න, යාඥා කරන්න, දේව වචනේ කියවන්න මම පෙළඹුණා. මගේ අතින් වුණු හැම වරදක් ගැන මම ස්වාමින් වහන්සේ ඉදිරියේ පසුතැවිලි වෙලා ස්වාමින් වහන්සේත් එක්ක නැවතත් සම්බන්ධතාවය මම ශක්තිමත් කරගත්තා. අනාගතයේ ඊට යහපත් ආදර සම්බන්ධතාවයකට උන්වහන්සේ මාව ගෙන යයි කියන විශ්වාසය මට තිබුණා. ඉතින් ඒ උඩ මම ඉවසීමෙන් ස්වාමින් වහන්සේගේ වෙලාව වෙන තෙක් බලාගෙන සිටියා. දෙදස් 13 මට විවාහ යෝජනාවක් එනවා. හැබැයි මම ඒකට සූදානම් වෙලා හිටියේ නැහැ. නමුත් 2014 අවුරුද්දේදී මට දැනෙනවා දැන් මම සූදානම් සම්බන්ධතාවයක් ඇති කරගන්න කියලා. ඉතින් ඒක උඩ විවාහ යෝජනාව ගෙනාවු මගේ සහෝදරියට මම කතා කරලා කිව්වා ඒ ගැහණු ළමයා තවමත් ඉන්නවද කියලා. ඉන්නවා නම් මට නම්බර් එක දෙන්න මම එයාට කතා කරන්නම් කියලා. එයාත් ඒ වෙනකොට තනිකඩ හිටියේ මමත් තනිකඩ හිටියේ. කොහොම හරි මම ගැහණු ළමයාට කතා කරලා දැන අඳුන ගන්න අපි සම්බන්ධතාවයක් ආරම්භ කළා. ඉතින් අපේ සම්බන්ධතාවය තුළ අපි එකිනෙක කෙනා අඳුනගෙන යන කාලෙදී මට වැටහුණු දෙයක් තමයි එයා මට වඩා දෙවියන් වහන්සේට ආදරය කරන කෙනෙක් කියන එක. ඉතින් ඒ උඩ අපි සම්බන්ධතාවය පවත්වාගෙන යන අතරේ ඒක ආදර සම්බන්ධතාවයක් බවට පරිවර්තනය වුණා. ඉතින් අපි දෙමව්පියන්ව ඒ ගැන දැනුවත් කරා. ඊට පස්සේ දෙපාර්ශවයේම ආශිර්වාදයත් එක්ක අපි දෙදෙනා 2015 දී විවාහ වෙනවා. දැන් අපි පවුලක් හැටියට ස්වාමින් වහන්සේට සේවය කරගෙන යනවා. ඉතින් 2016 අපිට ලැබුණු විශේෂ කැඳවීමක් උඩ මමත් මගේ භාර්යාවත් සම්පූර්ණ කාලීන සේවයට අපි යොමු වෙනවා. ස්වාමින් වහන්සේ අපිට ලස්සන දුවෙක්ගෙනුත් උන්වහන්සේ ආශිර්වාද කරනවා. ඉතින් මමයි මගේ බිරිඳයි නිතරම මෙනෙහි කරන බයිබල් පදයක් තමයි ධර්මදේශකයා 3:11. ඒකේ සඳහන් වෙනවා උන්වහන්සේ සියලු දේම ඒ කාලයට සුදුසු ලෙස සකසා තිබේ. උන්වහන්සේ අතීතය හා අනාගතය පිළිබඳ හැඟීම් මිනිසුන්ගේ සිත්හි තබා ඇත. එසේ වුවත් දෙවියන් වහන්සේ මුල සිට අග දක්වා කළ කාරණා දැනගන්නට මනුෂ්‍යයට බැරිය. ඉතින් මම විශ්වාස කරනවා මාවයි මගේ බිරිඳවයි ස්වාමීන් වහන්සේගේ නියමයේ පරිදි උන්වහන්සේ නියම කරා වූ ඒ කාලයේදී උන්වහන්සේ අපව එකතු කරා. මම ඒ ගැන ගොඩාක් ස්වාමීන් වහන්සේට ස්තුතිවන්ත වෙනවා. මම ඒ ගැන ගොඩාක් සතුටු වෙනවා. ඒ වගේම මගේ ජීවිතය හොඳම ආදර සම්බන්ධතාවයක් තුලින් ගොඩනැගීම ගැන මම දෙවියන් වහන්සේට අනේක වාරයක් ස්තුති කරනවා. මම විශ්වාස කරනවා දයන් සභාපාලකතුමාගේ කතාව මගින් දෙවියන් වහන්සේ අපේ ජීවිත යලි ගොඩනගමින් අපිට මහත් ප්‍රීතියක් ගෙන දෙන්නේ කොහොමද කියලා ඔබට යම් අවබෝධයක් ලැබෙන්නේ නැති කියලා. දෙවියන් වහන්සේ අපේ වේදනාව තුළදී අපේ ජීවිතයේ තිබිය යුතු සබඳතාවලට අපිව යොමු කරනවා.
ඒ වගේම උන්වහන්සේ සමග කිට්ටු සම්බන්ධතාවයකටත් උන්වහන්සේ අපිව රැගෙන යනවා. එහෙනම් අපි දැන් කෙටි විරාමයක් ලබා ගන්නයි සූදානම් වන්නේ. විරාමයේ අතරතුරේදී අපෙන් ඔබට අලුත් සුබ පුවතක් දැනගන්නත් ලැබෙනවා. ඒ වගේම විරාමයෙන් පස්සේ විශේෂ පාස්කු පණිවිඩයක් එක්කත් ඔබට එකතු වෙන්න පුළුවන්. ඉතින් දිගටම අපිත් එක්ක රැඳිලා ඉන්න. CBN වැඩසටහන් නරඹන්න කැමති ඔබට මෙන්න සුබ ආරංචියක්. ඔබ කැමතිම CBN සිංහල වැඩසටහන් නරඹන්න අපගේ අලුත් Facebook පිටුව CBN සිංහල දැන් ඔබ වෙනුවෙන් විවෘතයි. CBN සිංහල Facebook පිටුව තුළින් අලංකාර ගීතිකා, බලවත් ජීවිත සාක්ෂි, දේවස්ථාන ඉතිහාසය පිළිබඳ තොරතුරු, දේව වචනය ඉගැන්වීම් වැනි බොහෝ හරවත් වැඩසටහන් ඔබට දැන් නරඹන්න අවස්ථාව තියෙනවා. මෙවැනි වටිනා වැඩසටහන් නරඹන්න ඔබත් අදම CBN සිංහල Facebook පිටුව සමග එකතු වන්න. නැවතත් ඔබ එකතු වන්නේ නවදිව්‍යක් විශේෂ පාස්කු වැඩසටහනත් එක්කයි. දැන් ඔබට අපේ අලුතින් ආරම්භ වුණු CBN සිංහල Facebook පිටුවත් එක්කත් එකතු වෙන්න පුළුවන්. ඉතින් මේ සුබ පුවත ඔබේ මිතුරන් සහ ආදරණීයන් එක්ක බෙදා ගන්න අමතක කරන්න එපා. මේ මොහොතේ අපිත් එක්ක මෙතෝදිස් සභාවේ ගෞරවනීය අනුර පෙරේරා දේවගතිතුමා එකතු වෙලා ඉන්නවා පාස්කු කාලයේදී අපේ ජීවිතවල වැදගත්ම සම්බන්ධතා යලි ගොඩනගා ගන්නේ කොහොමද කියලා දේව පණිවිඩයක් තුලින් කියලා දෙන්න. ඉතින් අපි දැන් ඒ පණිවිඩය වෙත යමු වෙමු. මලුන්ගෙන් නැගිටි ජීවමාන යේසුස් වහන්සේගේ නාමයෙන් ඔබ සියලු දෙනාට ආචාර කරනවා. අද ඔබ සමග දේව වචනේ මම මෙනෙහි කරන්නට යන්නේ සුද්ධ වූ ලූක් තුමාගේ සුභාරංචියේ 24 වෙනි පරිච්ඡේදයේ පළවෙනි පදේ නම් පද කීපයක්. සතියේ පළමු වන දින හිමිදිරි උදයේ තමන් සූදානම් කළ සුවඳ ද්‍රව්‍ය රැගෙන ස්ත්‍රීහු සොහොන් ගේ ළඟට ගියාහු. ගල සොහොන් ගෙයින් ඉවතට පෙරලා තිබුණු දුටුවෝය. ඔහු ඇතුළු වූ කල එහි යේසුස් ස්වාමින් වහන්සේගේ ශරීරය නුදුටුවෝය. ඒ ගැන ඔවුන් වියවුල්ව සිටියදී කාන්ති විහිදුවන වස්ත්‍ර හැඳගත් මිනිස්යෝ දෙදෙනෙක් ඔවුන් ළඟ සිටියහ. ඒ දුටු ඔවුන් බියපත්ව තමන්ගේ මුහුණ බිමට හරවාගත් කල ඒ මිනිස්යෝ කතා කොට ජීවමාන තෙනන් වහන්සේ මලවුන් අතර සොයන්නේ මන්ද. මේ ස්ත්‍රීන් යේසුස් වහන්සේට ආදරය කරපු උන්වහන්සේ ළඟ හිටිය ස්ත්‍රීන් උන්වහන්සේගේ ත්‍රි දේහයට මුක්ත දේහයට සුවඳ ද්‍රව්‍ය ගල්වන්න ලැබිනිය. එතනදී ලැබිච්ච පණිවිඩය ජීවමාන තෙනන් වහන්සේ මලවුන් අතර සොයන්නේ මන්ද. ඔබ එයාට ආදරේ එයාට සැලකුවා ජීවත් වෙලා ඉන්නකොට දැන් ඔබ මිය ගිහිල්ලත් එනවා ඒ ආදරේ පෙන්වන්න. හැබැයි දැන් උන්වහන්සේ මෙහි නැහැ. උන්වහන්සේ ඔබ අතර ජීවමානව වැඩ සිටිනවා. අපේ ජීවිතයේ මේ පණිවිඩය ඉතා වැදගත්. අපේ ආදරණීය අය සමග අපේ සම්බන්ධකම් කොච්චර ශක්තිමත්ද. පාස්කුව අපිට මේ සම්බන්ධකම් ගැන මතක් කරලා දෙනවා. යේසුස් වහන්සේ මලවුන්ගෙන් නැගිට්ටයින් පස්සේ මේ ස්ත්‍රීන්ට දර්ශනය වුණා, ගෝලයන්ට දර්ශනය වුණා. ඊට පස්සේ තවත් 500ක් දෙනාට උන්වහන්සේ දර්ශනය වුණා කියලා දේව වචනේ සඳහන් වෙනවා. සියලු දෙනාම යේසුස් වහන්සේත් එක්ක සම්බන්ධකම් තිබුණු අය. උන්වහන්සේ දුක් විඳා මැරුණා. මලවුන්ගෙන් නැගිටලත් උන්වහන්සේ දන්නවා මාත් එක්ක මේ ජීවිතේදී සම්බන්ධකම් තිබුණු මේ අයට මම තාම ජීවමානව සිටිනවා කියන පණිවිඩය දෙන්න ඕන. යේසුස් වහන්සේගේ ආදරණීය අයට ජීවිතේ සම්බන්ධකම් පැවැත්වූ අයට ලොකු ප්‍රීතියක්, සතුටක්, සමාදානයක් එදා ලැබුණා. ජීවමාන යේසුස් වහන්සේට අපි ලං වෙනවා කියන්නේ අපි අතර ජීවමානව සිටින අයටත් ලං වෙනවා කියන එකයි. ඒ සම්බන්ධකම් අලුත් වෙනවා. ඇයි? යේසුස් වහන්සේ කියන තැනන් වහන්සේ සමග අපේ සම්බන්ධය ශක්තිමත් වුණාම, ඒක ආරම්භ වුණාම
අපි අපේ ළඟ ඉන්න, අපේ පවුලේ ඉන්න, අපේ සහෝදර සහෝදරියෝ ආදරණීය අය මේ ඔක්කොමල එක්ක අපේ සම්බන්ධකම් අලුත් වෙනවා. සම්බන්ධකම් ජීවිතේ ඉතා වැදගත්. මේ පාස්කු කාලේ යේසුස් වහන්සේ සමග සම්බන්ධකමයි ඔබේ ආදරණීය අය සමග සම්බන්ධ. විශේෂයෙන් ඔබෙන් ඈත් වෙලා ඉන්න අය සමග සම්බන්ධකම් අලුත් කරන්න ගිහලා කතා කරන්න. පොඩි කාලේ අපි ජීවත් වෙන්නේ. ඊට පස්සේ අපේ මතකයේ විතරක් ඉතුරු වෙයි. ඒ නිසා ඒ தත්ත්වයටපත් වෙන්නේ නැතුව අපේ ජීවිත සිටිද්දී අපේ සම්බන්ධකම් මේ කාලේ මේ දවසේ අලුත් කරගනිමු. අපට ජේසු පිටයි. පාස්කු කාලයේදී අපේ සම්බන්ධතා යලි ගොඩනගා ගන්නේ කොහොමද කියලා දේව පණිවිඩයක් තුළින් අපට කියා දීම ගැන දේවගතිතුමාට අපි බෙහෙවින්ම සුතිවන්ත වෙනවා. ඔබ ප්‍රේමයෙන් පරාජය වුණු කෙනෙක්ද? ඔබේ සම්බන්ධතාවල යලි ගොඩනැගීමක් අත්දකින්න ඔබ කැමතිද? ඔබේ යාඥා ඉල්ලීම් CBN යාඥා දුරකථන අංකය වන 91 99 10 40 10 10 වෙත WhatsApp කරන්න. ඒ වගේම ඔබේ යාඥා ඉල්ලීම් පහතින් කමෙන්ට් කරන්නත් ඔබට අවස්ථාව තියෙනවා. ඔබේ සියලුම යාඥා ඉල්ලීම් උදෙසා යාඥා කරන්න අපි සූදානම්. දෙවියන් වහන්සේ අපිට දක්වන අසීමිත ප්‍රේමය තුළ අපේ ජීවිතයේ සෑම බිඳුණු කොටසක්ම යලි එකට එකතු කරන්න උන්වහන්සේට පුළුවන්. උන්වහන්සේ තම එකම පුත්‍රයාව මේ ලෝකෙට දුන්නා. ඉතින් මේ ප්‍රේමය කොයි තරම් මහත්ද? ඒ නිසා අපි මේ මොහොතේදී යාඥාවෙන් අපේ උතුම් ප්‍රේමණීය පියාණන් වහන්සේ වෙත යොමු වෙමු. ප්‍රේමණීය පියාණනි, නව දෙවියක් වැඩසටහන මේ දක්වා කරගෙන එන්න ඔබ කරුණා කළ නිසා ස්තුතියි. සම්බන්ධතාවයන් බිඳ වැටීම නිසා ජීවිතේ වෙහෙසින් බරෙන් පීඩාවෙන් ඉන්න හැම කෙනෙක් ගැන මම ඔබ වහන්සේට යාඥා කරනවා. ඒ හැම සම්බන්ධතාවයක්ම යලි ගොඩනගා ගැනීමට, ඒ තුළින් නව දෙවියක් ලබා ගැනීමට ඔබ කරුණා කළ මැනව. ඒ වගේම ඔබගේ දිව්‍යමය ප්‍රේමයෙන් අපි හැම කෙනෙක්ගේ ජීවිත පුරවමින් ප්‍රේමෙන් ප්‍රීතියෙන් ජීවත් වෙන්න අපට උපකාර කළ මැනව. යේසුස් වහන්සේගේ නාමෙන් ආමෙන්. දැන් අපි නැවතත් කෙටි විරාමයක් ලබා ගන්න යනවා. විරාමෙන් පස්සේ මේ පාසු කාලයේදී බහුලව දකින්න ලැබෙන රසවත් ආහාර වට්ටෝරුවක් සකස් කරගන්නේ කොහොමද කියලා අපි බලන්න යනවා. ඉතින් දිගටම රැඳිලා ඉන්න. ඔබේම භාෂාවෙන් දෙවියන් වහන්සේගේ වචනය අත්දකින්න. CBN India YouTube නාලිකාව ඔබ වෙත හිතට කාවදින භාවනාමය වැඩසටහන්, අලංකාර ගීතිකා, බලවත් ජීවිත සාක්ෂි දැන් කලාපීය භාෂාවලින් ගෙන එනු ලබනවා. ඉන්දියානු කලාපීය භාෂා වන හින්දි, පංජාබි, ලඩාකි, ගුජරාටි, දෙමළ, මලයාලම්, නාගමීස් සහ තවත් බොහෝ භාෂාවලින්. සිංහල සහ නේපාල වැනි ඉන්දියානු අසල්වැසි රටවල භාෂාවලින්. අපගේ කලාපීය ප්ලේලිස්ට් එක ඔබේ හදවත ස්පර්ශ කරන අන්තර්ගතයන්ගෙන් පිරී තිබෙනවා. ඔබව ධෛර්යමත් කරන, දෙවියන් වහන්සේගේ වචනය උගන්වන, ඔබට බලාපොරොත්තුවක් ලබා දෙන අන්තර්ගතයන් දැන් ඔබේ අත ළඟින්ම ඔබේම කලාපීය භාෂාවෙන්. CBN India YouTube නාලිකාව අදම සබස්ක්‍රයිබ් කර ඔබේ හදවතටම කතා කරන එවැනි කතාංගයන් නරඹන්න. විරාමෙන් අනතුරුව නැවතත් ඔබ එකතු වෙන්නේ නව දෙවියක් විශේෂ පාස්කු වැඩසටහනත් එක්කයි. ඉතින් මේ වගේ තවත් සිංහල වැඩසටහන් නරඹන්න ඔබ කැමති නම් CBN India YouTube නාලිකාව අදම සබස්ක්‍රයිබ් කරන්න. ඒ වගේම CBN සිංහල Facebook පිටුවත් එක්කත් එකතු වෙන්න දැන් ඔබට අවස්ථාව තියෙනවා. ඉතින් අපි විශ්වාස කරනවා මේ හැම වැඩසටහනක්ම ඔබේ ජීවිතයට විශාල ආශිර්වාදයක් සහ මඟ පෙන්වීමක් ගෙනෙයි කියලා. දැන් අපි මේ පාස්කු සමයේ නිතරම දකින්න ලැබෙන රසවත් ආහාර වට්ටෝරුවක් හදාගන්නේ කොහොමද කියලා බලන්න යනවා. ඒ තමයි වණ්ඩු ආප්ප. ඉතින් අපි මේ වණ්ඩු ආප්ප හදාගන්නේ කොහොමද කියලා දැන් බලමු. ආයුබෝවන්
අද අපි හදන්න යන්නේ ශ්‍රී ලංකාවට ආවේනික වූ ආහාරයක් වන වණ්ඩුආප්ප. මේ ආහාරය පාස්කු දවස්වල ශ්‍රී ලංකාවේ බොහෝ නිවෙස්වල දක්නට ලැබෙන ආහාරයක්. ඉතින් අපි වණ්ඩුආප්ප හදන්නේ කොහොමද කියලා බලමු. මුලින්ම අපි ඒකට අවශ්‍ය අමුද්‍රව්‍ය මොනවද කියලා බලමු. ඉතින් අපි වණ්ඩුආප්ප හදන්නේ කොහොමද කියලා බලමු. පළමු පියවර විදියට අපි තෙත හාල් පිටි ටික මැටි භාජනයකට දමාගෙන ඒකට බේකින් සෝඩා, ඊස්ට් එකතු කරගෙන ඊට පස්සේ පොල් වතුර ටිකෙන් ටික එකතු කරගෙන අතින් අනමින් ඩෝ එකක් හදා ගන්න ඕනේ. මෙහිදී ඩෝ එක මැටි වළඳේ සම්පූර්ණයෙන්ම ඇලී නොතිබෙන්න අවශ්‍ය වෙනවා. දෙවන පියවර විදියට අපි මේක හොඳින් වහලා පිපෙන්න පැය 2ක් පමණ තියන්න අවශ්‍ය වෙනවා. තුන්වන පියවර විදියට අපි පැය 2කට පස්සේ මේ පිපුණු ඩෝ එකට පොල් පැණි කෝප්ප භාගයක්, පොල් කිරි කෝප්ප භාගයක්, සීනි මේස හැඳි 3ක්, සහල් ලුණු ටිකක් එකතු කරලා දියාරු බැටර් එකක් එනකන් හැඳි ගන්න අවශ්‍ය වෙනවා. හතරවන පියවර විදියට අපි මේ බැටර් එක වහලා තව විනාඩි 30ක් විතර හොඳට පිපෙන්න දෙන්න අවශ්‍ය වෙනවා. පස්වෙනි පියවර විදියට අපි පොල් කටු වලට කැන්දකොළ දාගන්න අවශ්‍ය වෙනවා. ඊට පස්සේ අපිට මේ බැටර් එක පොල් කටුවේ 3 කාලක් පමණ පිරෙනකන් පුරව ගන්න ඕනේ. 6 වෙනි පියවර විදියට අපි මේක රයිස් කුකර් එකේ ස්ටීම් කරගන්න අවශ්‍ය වෙනවා විනාඩි 30ක් විතර. ඊට පස්සේ අපිට මේක එළියට අරගෙන ටික වෙලාවක් නිවෙන්න තියලා රස බලන්න පුළුවන්. ඉතින් ඔයගොල්ලන්ටත් පුළුවන් මේ වගේ වණ්ඩුආප්ප හදන්න. ඉතින් ඔයගොල්ලොත් මේ පාස්කු කාලේ වණ්ඩුආප්ප හදලා රස බලන්න. මේ වීඩියෝ එක නැරඹු ඔයගොල්ලෝ සියලු දෙනාටම ස්තුතියි. ලබන්නා වූ පාස්කු මංගල්‍ය ඔබ සියලු දෙනාටම ප්‍රීතිමත් පාස්කු මංගල්‍යයක් වේවා. ඔබ සියලු දෙනාට ජේසු පිහිටයි. හරිම රසවත් පාටයි නේද? ඉතින් දැන් ඔබටත් පුළුවන් වණ්ඩුආප්ප ගෙදරදිම හදලා ඔබේ පවුල ඇත් එක්ක එකට රස විඳින්න. ඉතින් මේ රසවත් ආහාර වට්ටෝරු අපිත් එක්ක බෙදාගත්තට ඔබට ස්තුතියි. හොඳයි, අපි දැන් දේව වචනය වෙත යමු වෙමු. 1 කොරින්ති 13 වෙනි පරිච්ඡේදයේ 1 වෙනි පදය. මා මිනිසුන්ගේද දේව දූතයන්ගේද භාෂාවලින් කතා කරතත් ප්‍රේමය මට නැත්නම් මම ഘോഷා කරන ගන්ටාරයකට හෝ කටුකරාවේ දෙන කයිතාලමකට හෝ සමාන වෙමි. දේව වචනය අපිට කියනවා අපේ ජීවිතවල ප්‍රේමය නැත්නම් අනික් මොන දේ තිබුණත් වැඩක් නැහැ කියලා. ඉතින් අපි අපේ ජීවිතේ හැම දෙයක් කරද්දිම ප්‍රේමය එකතු කර ගැනීම පුරුද්දක් කරගමු. අද දවසේදී අපි දැක්ක දයාන් සභාපාලකතුමාගේ ජීවිතය තුළින් ඔහු දෙවියන් වහන්සේට ලංවන විට දෙවියන් වහන්සේ ඔහුගේ ජීවිතයේ ප්‍රේමෙන් පිර වූ ආකාරය. ඒක ඔහුට උදව් වුණා ලස්සන පෞල් ජීවිතයකට ඇතුල් වෙන්න. ඉතින් අවසානයේදී ඒ තුලින් ඔහුගේ ජීවිතය ලස්සනට යලි ගොඩනැගීමක් ඇති වුණා. ඒ වගේම දෙවියන් වහන්සේ ඔබටත් ප්‍රේම කරනවා. මේ පාස්කු කාලයේදී ඔබේ සියලුම බිඳවැටුණු සම්බන්ධතා යලි ගොඩනගන්න උන්වහන්සේ බලන් ඉන්නවා. ඉතින් අපි උන්වහන්සේ වෙත යොමු වෙමින් උන්වහන්සේගේ මහත් ප්‍රේමය සහ උන්වහන්සේගේ යලි ගොඩනැගීම තුළ ඇති බලය අත්දකිමු. ජීවිතේ හැම දවසක්ම මේ ප්‍රේමය එක්ක ඉදිරියට යන්න අපිට ලැබෙන අවස්ථාවක්. ඉතින් මේ සිතුවිල්ලත් එක්ක අද වැඩසටහනින් අපි සමු අරන් යන්නයි සූදානම් වෙන්නේ. නමුත් ඉක්මනින්ම නැවතත් තවත් අලුත් වැඩසටහනකින් ඔබව හමු වෙන්නට එනවා. ඉතින් එහෙමනම් ඔබ සැමටම
සුබ පාස්කු මංගල්‍යයක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. යේසුස්